හෙලෝ ගයිස් සාදරයෙන් පිළිගන්නවා අපේ YouTube channel එකට. අද අපි කතා කරන්න යන්නේ කොහොමද ඔයාලගේ PC එකේ කැපෙන අනවශ්‍ය data වළක්වන්නේ කොහොමද කියලා. දැන් ඔයාලා හිතන්නකෝ ඔයාලා ආවේ මේ app එකක් update කරගන්න. දැන් update කරන්න යන්නේ MB 200යි 300යි. හැබැයි update කරලා ඉවරෙච්චාම එනවා phone එකට message එක GB එකක් ඉවරයි GB දෙකක් ඉවරයි එහෙම message එනවා. අපිට මේකට software එකෙන්ම දීලා තියෙන option එකක් ඒක අපි on කරගෙන ඉන්න. දැන් ඔයාලගේ යන්න network connection එකට ඒකේ දැන් උඩ තියෙන properties කියලා. Windows 7 10 නම් මේක තියෙන්නේ මේ මෙතන යට. එතෙන්ද ගිහිල්ලා දැන් ඔයාලා යන්න properties කියන එක ක්ලික් කරලා මේ මෙතන උඩ තියෙනවා metered connection කියන එක. දැන් ඔයාලා එක දැන් ඔටෝම off වෙලා එන්නේ. දැන් ඔයාලා ඒක on කරගන්න. ඊට පස්සේ තව එකක් තියෙනවා. දැන් ඔයාලගේ app එක auto update වෙනවා. ඒකටත් ඔයාලගේ data ටික ඔක්කොම කැපෙනවා. GB 1 2. අපි ඉස්සෙල්ලා මේක off කරගෙන ඉමු. දැන් ඔයාලා යන්න Microsoft Store එකට ගියපුවා මේ මෙතන උඩ තියෙනවා profile icon එකක්. ඒක ක්ලික් කරලා මේ අවසානට වැටෙනවා setting කියලා option එක. ඒක එබුවට පස්සේ මේ මෙතන තියෙනවා app updates කියලා. දැන් මේක දැන් ඔටෝම on වෙලා තමයි එන්නේ. අපි ඒක off කරගන්න ඕනේ. එතකොට auto updates එන්නේ නැහැ. මෙතනින් අපේ වීඩියෝ එක ඉවරයි. කැමති නම් වීඩියෝ එක like කරලා එකතු වෙන්න. අපේ YouTube channel එකට අදිගට මේ වගේ වීඩියෝ බලන්න subscribe කරලා එකතු වෙන්න.